අයිබනවාට ලංකාවේ අපිට නම් කෑම කිව්වොත් ඉතින් ආයේ දෙකක් නැහැ. හැබැයි මෙන්න දැන් අපේ දේශීය රසයට ලෝකෙන් පිස්සු වැටලා තියෙන අපූර්ව ආනංචයක් වාර්තා වෙනවා. ලෝක ප්‍රකට සංචාරක සංග්‍රාහක කරන Travel and Tour World කෙටියෙන් කියන්නේ TTW කියන ආයතනය 20 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද ලෝකයේ විශිෂ්ටතම ආහාර ගමනාන්ත 54ට අපේ පුංචි ශ්‍රී ලංකාවත් අභිමානවත් විදිහට ඇතුළත් කරලා තියෙනවා. ලෝකයේ සුපිරිම රටවල් රසක් අභිමවමින් ශ්‍රී ලංකාවේ ලැයිස්තුවේ 50 වෙනි ස්ථානයේ දිනා ගැනීමට සමර්ථ තිබීම සැබවින්ම ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට ලොකු ආඩම්බරයක්. මේ ජාත්‍යන්තර ඇගීමට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මෙරටටම ආවෙනික වූ සුවඳවත් වූ සැර සහ රසවත් කුල්බඩු වර්ග. ඒ වගේම වසර 100 ගණනක අතීතයකට දිවෙන අපේ සංස්කෘති උරුමයත් මේ සඳහා ප්‍රධාන පදනමක් වෙලා තියෙනවා. ආහාර කියන්නේ හුදෙක් බඩගින්න නිවා ගන්න දෙයක් විතරක් නෙවෙයි. එය රටක සංස්කෘතිය අනන්‍යතාවය සහ මිනිසුන්ගේ ආගන්තුක සත්කාර විදහා දක්වන සුන්දර අත්දැකීම් බව තමයි මේ ජාත්‍යන්තර වර්ගීකරණය මගින් තහවුරු කරලා තියෙන්නේ. ලංකාවේ හැමතැනකම කෑම වර්ග කිනකට වෙනස් රසයන්ගෙන් යුක්තයි. මේ වාර්තාව මගින් සංචාරකයන්ට ආහාර සඳහාම වෙන් වූ සුවිශේෂී නගර කිහිපයක්ම හඳුන්වා දීලා තිබෙනවා. කොළඹ, ගාල්ල, මහනුවර, මීගමුව, ඇල්ල, යාපනය, මිරිස්ස, නුවරඑළිය, හික්කඩු සහ තිරිකුණාමලය ලෙස විශේෂ අවධානයක් දිනගත් නගර. විශේෂයෙන්ම කොළඹ නයිට් ලයිෆ් කෑම කඩ, යාපනයේ සැර කකුලුව හොද්ද, ගාල්ල මුහුදු ආහාර වගේම නුවරඑළිය තේපැන් සංග්‍රහයත් ලෝකයේ සංචාරකයන්ගේ වැඩිම ආකර්ෂණයක් දිනාගෙන තියෙනවා. මේ ලැයිස්තුවේ පළමු ස්ථාන පහ පිළිවෙලින් දිනාගෙන තියෙන්නේ මෙක්සිකෝව, ඉතාලිය, ස්පාඤ්ඤය, ජපානය සහ ඉන්දියාව කියන රටවල් කියලා තමයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.